සම්බුදු දහමයි හෙළබොදු කවියයි අරගෙන ආවෙමි ඔබව සොයා මට හරි ආසයි අහන්න ඔබේ හඬ කියන්න තෙවරක් සාදු කියා ඒ හඬ මිහිරි හරිම ලස්සනයි එහෙනම් දැතම නලලෙතියා පන්සිල් ගැන්මට කියන්න පින්වත නමෝ තස්ස භගවතෝ කියා නමෝ තස්ස භගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารนากามนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอาดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิ
තිසරණේන සත්තිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु සංඝ ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අද මේ ආරණ තුල පාතුරා කවිනාදේ කවි බණ කියන්නට බැස සාද හම්මුදේ බුදුයි මිනිසා මාට පින පෑදේ අවසර පාතා නාම දිමි මුනි සිරිපාදේ අවසර පාතා නාම දිමි මුනි සිරිපාදේ අවසර පාතා නාම දෙමි මුනි සිරිපාදේ පූජනීය වන්දනීය ගෞරවනීය ඔබ විහාරස්ථානයේ අති ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු සෝරත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක වාසනාවන්ත පින්වතුනි උතුම් සම්බුදු සසුනක පිහිට ලබන්නට අපි වාසනාවන්ත පිරිසක් ඒ නිසාමයි මේ ධර්මද්වීපයේ අපි ඉපදුනේ ඒ වාසනාවන්ත ජීවිතය තව තවත් අර්ථවත් කරගන්නටයි අදත් අපි සූදානම් වෙන්නේ සිද්ධාර්ථ කුමාරයාණන්ගේ කුමාරෝත්පත්තිය සිදුවත් තාපසයාණන් වහන්සේගේ උතුම් බුද්ධත්වය ශාන්තිනායක තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ පරිනිර්වාණය සිහිපත් කෙරෙන මේ
බුදු තෙමගුල සිහිපත් කරන උතුම් වූ පොහෝ දිනයේ ඔබ සූදානම් වන්නේ කාවෙම ධර්ම දේශනාවක් ශ්‍රවණය කරවා ගැනීමටයි. එම නිසා කවුරුත් හඬ නගා සාදුකාරයක් පවත්වලා නිහඬ වෙමු. සසරදී කල පින්වල බාල පෙන්වා මිනිසෙකු වී මානුලොව පාතැබුවා පින් පිරිලා චීවරේ අපි දරුවා නිවන් දකින්නට පාලම තනුවා සිය පින් සිරි සාර ගුණෙන් පෙරුම් පුරා වඩිනා අපමණ දුක් වේස තරා ලොවට සැපත සදනා නොවෙනස් පැතුමන් පෙරටුව හද මඩලේ රැඳේනා යශෝදරා ගුණ කියන්න ආවෙමු අපි දෙදෙනා යශෝදරා ගුණ කියන්න ආවෙමු අපි දෙදෙනා සිව්පාල සිව්මාග කල සිත් පුබුදු අටලෝ දහමින් මනු ආග පැහැදු ගයා මූලයේ සසමාරු පැරදු නමස්කාර වේවා බුදු සමිදු නමස්කාර වේවා බුදු සමිදු භවයේ වියවුලටම කල පෙළයාම් වන පොත් කර දුන් සසරට විසඳුම් අනාගතය අප අට කළ සැලසුම් නමස්කාර වේවා සිරේ සදහම් නමස්කාර වේවා සිරේ සදහම් මග පෙන්වා දුන් සමතම නිවන පස බුදු මතුර කිසනසන සවන අරහන් දජයෙන් සැලසුව සෙවන නමස්කාර වේවා සංගරුවන නමස්කාර වේවා සංගරුවන යන්නට මග හෙලි කලානි වන් පුර පව්මල සෝදා බැඳුම් මායින් කර විවර කෙරූ සත් වගට නිවන් දොර වන්දෙමි වන්දෙමි මම ලෝක සේවං කර සසර සෙවූ සිව් ඵලයද අනුදාත් විදුරාසන මාත හෙලි කල පිළිවෙත් වනපස මල්ගෙන නගමින් මුදුනත් වන්දිමි වන්දිමි මම ලොවුතුරු භගවත්
මහා කරුණාවෙන් නුනු ලොව සරණ මෙත් ගඟුලක් කළ ගිනි ගාත් දෙරණ සව්සත අට දුන්නා රැක වරණ මග එලි කෙරුවා මරණය මරණ මග එලි කෙරුවා මරණය මරණ අටලෝ දහමින් අනියත පලවේ හෙලි කළ දහමින් ලෝතාතු සැලවේ පිවිතුරු සදහම සිව්මාග තුලවේ ඒ බණ පදයට සිත් සුව පත්වේ ඒ බණ පදයට සිත් සුව පත්වේ දස බලතාරේ බුදු මාකරන්ද රසය උරා භූමි හැර කෙලෙසුන්ද නිරාමිස වූ ඒ බුදු ගුණ කන්ද කවියෙන් පවසන්නට පුළුවන්ද කවියෙන් පවසන්නට පුළුවන්ද සිතිවිල්ලෙන් ආති හරබාර බවකි සසුන අතර පැද යන රන්නවකි පොඩි සාදුගේ ලොව තනනාමවකි ලොකු හාමුදුරුවෝ අපහාට පියකි ලොකු හාමුදුරුවෝ අපහාට පියකි සම්බුදු චේවරය පෙර වූ සුවඳ කාත සිසිලස රැඳුන බුදු මැදුරක් වැනිය සෙත ලොකු ආමුදුරුවන්ගේ මෙත් කුළුණු නෙත සුනිමල සාසුනාඹර දිදුලන පාලෙඟු කොත පුන්සඳ මඩල මෙන් වගුරා කිරණ මුදු පින්බිම එළිය කරනිති සුර පුරය බඳු සුන් කර කෙලෙස් තම ගත කහ වතට පිදු මව්පියෝ නිවේවා මේ වැනි පුතෙකු බැදු බුදු බණ පාදයකින් නාදගෙනි පුලෙඟු නිවේ එය සිතනා විට දෙබුදුරුව හදෙහි මැවේ බුදු බණ පාදයකින් නාද තුල රැඳෙන සුවේ කවදාවත්ම වෙන තැනකින් උරුම නොවේ
පමානොවී නිවනට පින් කරගන්නේ නිමානොමැති දුක් කරදර නැතිවන්නේ අමා මහ නිවන් දකිමින් සැනසෙන්නේ කවි රස දාම් රස මුසුන විටදී ආගේ කවි කර කියමි බිම්බාචාරේ තයේ ආගේ දඹදිව් තාලය එලියක් කළ තෙරණියගේ ගුණ කඳ කියන්නට අවසර පාතමින්නේ ගුණ කඳ කියන්නට අවසර පාතමින්නේ ගුණ කඳ කියන්නට අවසර පාතමින්නේ පින්වත් අම්මේ තාත්තේ එදා මුළු දඹදිව් තලයම එකම මංගල්‍යයක් දෙව්දහ නුවර රජ කළ සුප්‍රබුද්ධ රජුට දාව අමිතා දේවිය පුණ්‍යවන්ත රාජකුමාරියක් බිහි කළා. දෙව්දහ නුවර වැසී ජනයා අපමණ සතුටින් වීදි බැස කාබී සතුටු වුණා. පිනෙන් මෙන්ම රූපයෙන් බබලන මේ පුංචි බිලිඳිය රජ පවුලට වාසනාව ගෙනවෙන ආවේ මහා පුදුම විදිහටයි. දඹදිව් තලයම සුවඳ කෙරෙනවා වනමල් මද සුලගිලිල දෙනවා වියඟ ගීත දාස අත පැතිරෙනවා පින්වත් කුමරිය ලොව බේවෙනවා සුප්‍රබුද්ධ රාජු අමිතා දේවී එකතුව වී කෙරුවා මේ කුමරී රූපෙන් අගපත් වීපින් බේරී යසෝධරා නම් විය මේ කුමරී එකම සොයුරා සමගින්නේ වැලි කෙලියේ සිට එකටම ඉන්නේ කිසි කෙනෙකුගේ නැහැ හිත රිදවන්නේ කුමරිය දැන් ටික ටික ලොකු වෙන්නේ මන බඳිනාරු සපුවෙන් අගපත් පිරුණු කතාවෙන් කාගෙත් සිත්ගත් දඹදිව් තලයේ කාටත් හිතවත් කෙනෙකු නාමේ කුමරිය පින්වත් ශිල්ප සතර හොද ඇටි දැන ගන්නේ ජීවිතයේ ආරුමය දැක ගන්නේ ඒ නිසාම ඇය පින්වත් වන්නේ
දෙමාපියන් දෙදෙනා සැනසෙන්නේ තරුණ වියට ඇය පියමං කෙරුවා රූපෙන් ඇය ආගරචිනිය වූවා මුතු අහුරක් මෙන් දසන් විහිදුවා පින්වත් බව ඇය ලොවට පෙන්නුවා විවාහයට කාලය පැමිණෙන්නේ ඒ බව නිතරම සීකරමින්නේ දෙමාපියන් තරුණෙක් සොයමින්නේ පණිවිඩ කරු පණිවිඩගෙන යන්නේ යසෝධරා දියණිය අපේ පින්බර රූපෙන් අගපත් විය ඇය සුන්දර නොදෙයි කිසිම කෙනෙකුට ඇය ගින්දර පින්බර කුමරිය වූවා සුන්දර කාරුණික අම්මේ තාත්තේ රූපයෙන් ගුණයෙන් නගපත් සුන්දර තරුණ යශෝදරා කුමරිය කුඩා කාලයේ පටන් තරුණ විය දක්වා තමන් හදාරන්නට උවමනා කරන ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන විවාහ ප්‍රාප්ත වෙන කාලය එළඹුණා. පින්වත් තරුණ සිදුවත් කුමරු සමග විවාහ වුණා. සසර ගමනේ සෙවණැල්ලක් ලෙසින් පෙරම් පුරාගෙන ගමනක ප්‍රතිඵලයයි මේ සංසාරේ සෙවණැල්ලක් වීගෙන පසුපස ආවා පෙරම් පුරාගෙන කලපින් වල බාල මොනවාට විඳගෙන විවාහ වුණා ඇය සිදුහත් අතගෙන විවාහ වුණා ඇය සිදුහත් අතගෙන පින්වතුනි සුන්දර යශෝදරා කුමරිය පින්වත් සිදුවත් කුමරුගේ පතිනිය බවට පත් උනේ දෙපාර්ශවයේම ආශිර්වාදයේ මැද. මෙසේ රජසිරි විඳින මේ තරුණ යුවලට පුංචි පුතෙක් ඉපදුනා. මේ පුංචි කුමරුට නම් තැබුවේ රාහුල කියලායි. එදා ඇසලපුන් පොහෝ දිනයක්. එදින තමයි සිදුවත් කුමරු තම දේවිය යශෝදරාත් සහ පුංචි පුතු රාහුල කුමරු හැරදා තපසට ගියේ. පායා ඇසල සඳ අහසේ දිලෙන්නේ සඳ කැන්දේවියගේ කුටියට වැටෙන්නේ එළියෙන් බිලිඳු පුතු ඔහු දකින්නේ හැරදා දෙදෙන නිවසින් පිට
ආදරණීය අම්මේ තාත්තේ මෙසේ මේ සිටුවත් කුමරු සහ චන්නෑමතේ කාන්ත කාශ්‍යපත් එක්ක මේ ගිහි ගේ අතහැරලා දාලා යනවා. එසේ මේ සිද්ධාර්ථ කුමාරයා ගිහි ගේ අතහැරලා දාලා ඒ ඇසල පුන් පොහෝ දිනේ රාත්‍රියේ රජ මැදුරෙන් නික්ම ගියායින් පස්සේ උදෑසන පිබිදුණු යශෝදරා දේවිය තම ප්‍රිය ස්වාමියා තමා පුංචි පුතුත් හැරදා බුදු බව පතා මාලිගයෙන් පිට වී ගොස් ඇති බව දැනගෙන මහත්සේ දුකටපත් වුණා. නමුත් ජීවිතාවබෝධය ඇති තරුණ යශෝදරා දේවිය තම ස්වාමියාගේ ගුණ කියමින් දුක වාවා ගත්තා. සුන්දර ඇසල සඳ බබලන අහස මත පිම්බර දිනක මම අම්මා කෙනෙක් වුණ පෙම්බර මාගේ හදවතේ සිටි සමිද ඔබ වෙන් වී ගියේ ලෞතුරු බව සොයන්නද සංකාශෝක ඇවෙතින් සිත වෙලාගෙන සැන්දෑවාලා රත් පැහැවන වෙලාවට ඈතින් පෙනෙන හිමවත් පව් තලාවට එන්නද සමිඳුනේ ඉන්නා විහාරෙට එන්නද සමිඳුනේ ඉන්නා විහාරෙට සීතල සුලං හිමවත් පව්වේ ඉඳලා ඇවිදින් රැඳුනි සමිඳුගේ සිරි පාසිඹලා සුපිපුතු සුබඳ මල් පරවුනි බිම වැටිලා බල බල හිටියේ සමිඳුන් නොද එයි සිතලා තෙද උද පාතුර නාදඹ දේව් කැත් කුලය සිදුවත් නාමින් දාජනංවා පැබාලය ඉර අද පවා පරදන ඔබේ රූසිරය සිහිකර කරා මම ඉන්නේ එන තොරුය දන්නා නමුත් හැර යන බව යම් දිනක නවතන්නේ ඔබ යන මග කිසි විටක පිසදා කඳුළු මද හස නග
බබල නහිමි දුබුදු ඉමි එන තුරුම ආද බල බලා ඉඳිමි බුදු ඉමි එන තුරුම ආද පින්වතුනි දැන් ඔබ හැම දිනම මේ මොහොතේ එකතු වෙලා හයියෙන් සාදු නාදයක් පවත්වනවා. නැවත වතාවක් සාදු නාදයක් පවත්වමු. නැවත වතාවක් සාදු නාදයක් පවත්වමු. තමා හැරදා බුදු පදවි ලබන්නට ගිය තම ස්වාමියා සිහි කරන යශෝදරා දේවිය මග බල බලා ඉන්නේ තම ස්වාමියා දකින්නටයි. ඇය නිතරම තම ස්වාමියාට ආශිර්වාද කළත් හද පතුලෙහි සැඟව ඇති ආදරය නිතර නිතර ඉස්මතු වුණා. සෝකය කාඳුල සමිඳුනි නව තාලන්න රාගය රුදුරු කෙලෙසුන් දුර ලාලන්න අසරණ සිතට සනසුම සිසි ලස දෙන්න අම මහ නිවන් සැපගෙන අද මෙහි එන්න සුසිනිදු කාසේ සාලු හැරතා බේමා ආද දල සලු තරනවා සාමේදුනි මැදුර මැද ඔබ විඳිනා දුකින් මාට හිමි සැපකීමද කාය මැදුරේ නාමුදු සිත ඔබ ළඟය අද කාය මැදුරේ නාමුදු සිත ඔබ ළඟය අද යන විට වංග ගිරියට වෙස තුරු නිරිඳු මන්ත්‍රී දේවියා වන යටරුදුරු සසරේ නවිටදී අපි එලේ සින්නමුදු තනිවම ගියේ ලබන්නට මද පදවි බුදු පින්වතුනි සිදුහත් බෝසතාණන් වහන්සේ පළමුවෙන් නියත විවරණ ලබා ගත්තේ තමන්ගේ අම්මගෙන්. ඉන්පසු තමන් වහන්සේ සිතින් බුදු බව බොහෝ කාලයක් ප්‍රාර්ථනා කරලා දීපංකර පාදමූලයේදී උතුම් බුද්ධත්වයේ ලබන්නට විවරණ ලබා ගත්තා. එදින ඒ විවරණ ලබා ගත්තා වූ සුමේද තාපසයාණන් වහන්සේට ඒ අවස්ථාවේදී එක්තරා කුමාරිකාවක් පැමිණ යම් ප්‍රකාශයක් කළා. තමන් වහන්සේගේ ඒ සංසාර ගමන නිමාවන දාතෙක් තමන් මේ ස්වාමියාගේ පරිචාරිකාව බවට පත් වෙනවා. මාගේ ස්වාමියාව මා මේ කෙනාව පිළිගන්නවා.
උතුම් බුද්ධත්වයේ ලබා ගන්නා වූ ආත්මයේතෙක් මා සෙවණැල්ලක්සේ ඔබ සමග පැමිණෙනවා කියලා ඒ අවස්ථාවේදී ඒ කුමාරිකාව ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනා කරන්නට යෙදුනේ වෙන කවුරුත් නෙමෙයි පින්වතුනි, මේ අපි ගුණ කියන මේ බිම්බා දේවිය, එහෙමත් නැත්නම් යශෝදරා දේවියයි. සෞසත තේර කරලන්නට සංසාරෙන් දීපංකර මුනිදුගේ බුදු කරුණාවෙන් මතකද හිමියනේ විවරණ ලැබුවාරෙන් එදිනත් සමිඳුනේ හිටියේ ඔබ බාරෙන් සසරෙහි මියනේ පාරමී පුරන විට මතකද ඔබම තන් දුන්නා දේවියම සිහි වෙනසකින් තොරවම සිත සතුටු වන බුදු කෙනෙකුන්ට උපකාරය උනේ මම සිදුවත් කුමරු බෝසත් හිමි රාජාණෙනි රන්මිනි මුතුද ආගයක් නැත ස්වාමිනි ඔබ සම්බුදුව පාරදාමාරු දයාවෙනි එතරට ගන්න මාමේගෙන ගෝහාවෙනි එතරට ගන්න මාමේගෙන ගෝහාවෙනි. පින්වත්නි, තමහදෙහි පිරි ශෝකය ඇය වාවා ගත්තේ තම පුංචි පුතු රාහුල කුමරු තුරුළු කරන්. සුදෝවුන් රජමැදුර දැන් ඇයට පාළුවට ගිය සොහොන් පිටියක් වගේ. නමුත් බුදු බව පතා සියල්ල හැරදා ගිය තම ස්වාමියා සිහි කරන යසෝදරා දේවිය සතුටටපත් වෙනවා. හැම සැප සාපේරේ සුදෝන් පෙය නිරේදු කුල රාහුල පුතුන් සනසාවාර මින්නොතුල සිදුවත් කුමරු හමුවට එප දීමේ පුර බිම්බා දේවී මම වෙමි පෙන් ගඟ උතුල බිම්බා දේවී මම වෙමි පෙන් ගඟ උතුල. සද්ධාවන්ත අම්මේ තාත්තේ, ඔය ඇත්තෝ දන්නවා අපේ බෝසතාණන් වහන්සේගේ ගිහි කාලේ බිරිඳ තමයි යසෝදරාව කියන්නේ. යසෝදරා හේවත් බිම්බා දේවිය කියලා ඔය ඇත්තෝ අහලා තියෙනවා. බලන්න මේ යසෝදරා දේවියගේ චරිතය කාන්තාවකට ඒ කාන්තාවකගේ පතිවත අවංකව රැකගන්නට ඊටාම ඵලදායී වෙනවා.
දැන් බලන්න මේ යසෝදරාව තමන්ගේ ස්වාමියාට කොච්චර සෙනෙහසක් භක්තියක් දැක්වුවද? තමන්ගේ ස්වාමියා ගිහිගේ අත්හැරලා ගිහිල්ලා රාජ ඇඳුම් ආභරණ අත්හැරලා කසාවතක් දරාගෙන කියලා ආරංචින වෙලේ තමන්ගේ සියලුම සැප සම්පත් අත්හැරලා මේ යසෝදරාව සුදු වස්ත්‍ර පුරව ගත්තා. තමන්ගේ ස්වාමියා ගස් කොළවල කොළගෙඩි කාලා ජීවත් වෙන්නේ කියලා දැනගත්තා. අන්න තමනුත් බොහොම ස්වල්ප ආහාරයක් අනුභව කළා. තමන්ගේ ස්වාමියා ගසක් මුල හෝ ගලක් උඩ තමයි සැතපෙන්නේ කියලා දැනගත්තායින් පස්සේ රාජාසන සිංහාසන අත්හැරලා බිම නිදාගත්තා. බලන්න තමන්ගේ ආදරණීය බිරිඳ තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වෙනුවෙන් කොච්චර කැපවීමක් කළාද? ඒ ඔයත් දන්නවා දීපංකර බුදුහාරෝගේ කාලේ ඉඳන් ඔයත් අහලා තියෙනවා පොඩි කාලේ ඉගෙන ගන්නවා අපි. දවසක් දීපංකර බුදුහාමුදුරුවෝ මේ ගමේ වැඩ ඉද්දී සුමේද තාපසතුමා ඒ කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ පාරමිතා පුරනවා. දවසක් එක් ගමක මිනිස්සු පිරිසක් තමන්ගේ ගම සරසමින් හිටියා. දීපංකර බුදුහාමුදුරුවෝයි මහා සංඝරත්නයයි ගමට වඩිනවා කියලා. ඉතින් මොකද මේ දීපංකර බුදුහාරෝ ගමට වදිද්දී අර සුමේද තාපසතුමාත් අර ගමට ඇවිල්ලා ගමේ මිනිස්සුන්ට කීවා මම මේ මඩ වගුර හදලා දෙන්නම් මගේ ගානේ. මේ සුමේද තාපසතුමා තමන්ගේ තිබ්බ හැම දානයක්ම වියදම් කරලා ආවේ. ඉතින් මොකද උනේ මේ සුමේද තාපසතුමාට මේ මඩ වගුර හදා ගන්න බැරි වුණා. ඉතින් මොකද උනේ තමන් මඩ ගොඩේ වෙලිලා සුදු රෙද්ද එමන් නැත්තම් උතුරු සලුව තමන් දාගෙන පිට උඩින් වඩින්නයි කියලා බුදුහාරොන්ට මතක් කළා. බුදුහාරෝ එහෙම වැඩියේ නෑ. ඉතින් ඒ වෙලාවේ ළඟට දුවගෙන ආවා බිම්බා දේවි යසෝදරාව. මේ ආවේ මල් 8 මිටකුත් අරගෙන. ඉතින් ඔය මල් ටිකත් අරගෙන ආපු යසෝදරාව බුදුහාරොන්ට වන්දනා කරන්න ආවේ. දීපංකර බුදුහාරෝ දැක්ක මේ සුමේද තාපසතුමාට වාසනාව තිබ්බා රහත් වෙන්න, සෝවහන් වෙන්න. හැබැයි අපේ සුමේද තාපසතුමා අපේ බෝසතාණන් වහන්සේ කිව්වා බුදුහාමුදුරුවනේ මම සෝවහන් වෙන්න රහත් වෙන්න කැමති නෑ. මම බුදු වෙන්න කැමතියි. මේ ලෝක සත්‍යාව සසරින් මුදව ගන්නට කැමතියි. අනේ බුදුහාරෝනේ මට නිහත විවරණ දෙන්නයි කිව්වා. අන්න දීපංකර බුදුහාරෝ තමයි අපේ සුමේද තාපසතුමාට බෝසතාණන් වහන්සේට නිහත විවරණ ලබා දුන්නේ. ඔන්න ඔය අවස්ථාවේ ඕක ඇහුණ යසෝදරාවට. අර මල්ලට පිටත් අරගෙන ආපු යසෝදරාවට. ඔය යසෝදරාව කිව්වේ මොකක්ද? ඔබ බුදු වෙන්න පතනවා නම් හැම ආත්මෙකම ඔබේ බිරිඳ වෙන්න මම පතනවායි කියලා දීපංකර බුදුහාරොන්ට මල් පූජා කළා. සුමේද තාපසතුමාටත් මල් මිටක් දුන්න පූජා කරන්නට කියලා. අන්නේ අවස්ථාවේ අදිෂ්ඨාන කරගත්තු දේ තමයි බුදු වෙන ආත්මෙ සිද්ධාර්ථ කුමරුණ ආත්මෙ යසෝදරාව ආවේ. බලන්නකෝ යත් වහල් දෙනා වෙස්සන්තරාත්මේ වෙස්සන්තර ජාතකයේ බිරිඳ උනේ යසෝදරාව. චන්න කින්නර ජාතකයේ සඳ කිඳුරු වෙලා ඒ උනේ ඒ බිරිඳ යසෝදරාව. ඉතින් ඔහොම සෑම ආත්මිකම බිරිඳ උනා යසෝදරාව. බලන්න කියනවා අරබුන දා ගමන සසරේ මුල සිටම කුලපතිනියක වූ ආපෝ සතු හටම සෙවන
හැම විටම ආඩම්බරයක් හැම කුල කතකටම විසතුරු ජාතකේ මන්ත්‍රේ දේවි ලෙසින් සඳ කෙඳුරු වේ කෙඳුරිය ලෙස සිටිය පාසෙන් උමන්දාවේ අමරාවිය සැනසුබාසෙන් බෙදුවා ආදරය අඩුවක් නොවන ලෙසින් බෝසත් බිරිඳ ලෙස මාට දුක උරුමයි පතිදම් රකින්නට හැම උත්සාහදරුවයි බොහෝ විට සෙවන උනේ මාහට වනවදුලයි සමිදුර පාර යන්නේ මාහෙලු දුක් කඳුළුයි උන්නෙමු අපේ පිදලේ නුන් කුලේ එතා වැටුනේ ජාලය මැද සමුදුර යේ බෙලෙන්දා මතකද කරපු වීරිය ගොඩ ගන්ට එදා හිමි සඳුනේ මග හැරේ මන්ද මෙතා පින්බර පුතෙකු බැදුවාමා වැරදිද රුවගුණ මාගේ ටික ටික අඩු උනාවද ගරු සාරු නැතිකමක් මාතින් සිදුනිද මාහැර ගියේ ලෝතුරු බව ලබන්නද හිමයේ ගොසින් මල් යානක නිදනවාද කොමල ආනගේ සිරේ පාදක රිදෙනවාද හිඟේ නැතිව දෙවියෝ මුර කරනවාද මගේ හිමි සඳුනේ ඔබ අද කොතැනකද මගේ හිමි සඳුනේ ඔබ අද කොතැනකද කැලේ තිබෙන කොයි දේවත් රස වේවා මලේ බඹරු මෙන් පිරිවර වැඩි වේවා අවුවේ තිබෙන රස්මාලා අඩු වේවා ගව්වෙන් ගව්ව දිව මාලිග සැදේවා ගව්වෙන් ගව්ව දිව මාලිග
බණ දේශනා වේට දේ මෙහි දුවන්න හොඳ නෑ දරුවනේ කරදර කරන්න මේ ටික වෙලාවේදී ඔබ බණ අසන්න බුදු දරුවෙක් ලෙසින් ඔබ මෙහි රැඳෙන්න දරනාලු වේ හැම යසසින් පිරිගිය හැම දෙන හඳුනනා සිදුවත් පෙම්වතිය බව රැඳ ගිය බැඳුම් සෙඳෙලා මගම ගිය මම මේ ආසස්නේ මේ රාහුල මෞතුමිය මම මේ ආසස්නේ මේ රාහුල මෞතුමිය පින්වත්නි රූබර යසෝදරා කුමරිය පින්වත් සුදුහත් කුමරු සමග විවාහ වී වසර 13ක් ගෙවී ගියා. රාහුල පුතු ඉපදුනේ ඇසලපුන් පොහෝ දිනය යසෝදරා දේවියට ජීවිතේ අමතක නොවන දිනයක්. ඒ අය උතුම් මව් පදවිය ලැබීම නිසායි. එදිනටම රාත්‍රියේ සිදුහත් කුමරු බුදු බව පතා මාලිගය හැර ගියා. තම ස්වාමියාගේ වෙන්වීම විඳ දරාගත් යසෝදරා දේවිය බුදු බව පතන තම ස්වාමියාට ආශිර්වාද කළේ මුළු හදවතින්මයි. අවසානයේ බුදු හිමියන්ගේ බුදු බණ ඇසූ යසෝදරා දේවිය ලෝදහම ඇතඹුලක්සේ අවබෝධ කරගෙන පිළිවෙලින් සෝහන් සකු르දාගාමි අරහගාමි අරිහත් යන සතර මඟ සතර ඵලයන් අවබෝධ කොටගෙන කාන්තා පරපුරටම ආශිර්වාද කරමින් උතුම් නිවනින් සනසුනා. තමා ලැබූ සනසීම ඇය මෙසේ ප්‍රකාශ කළා. පින්වත්නි, ගෞතම මුනිදුගේ සාසුනේ වැඩ හිඳෙමින් මරු පරදවා අරහත් බල පතුරුවමින් හඬනාශෝක උල්හැම උදු රාදාමමින් බබලමේ අමනිවන් ගුණ සුව සැප ලබමින් සසරේ ඇවිදිමින් විදි මහා දුක් කන්ද පවසන්නට කෙසේ කෙනෙකුට පුළුවන්ද අවබෝධයෙන් හැකි වෙයි දැනගන්න දැනගෙන ඔබත් මේ සසරින් පැනගන්න ඉපදේ නොයෙක් කුලවල මා සංසාරේ මතකයේ පෙද මැරෙමින් ගේ හැම වාරේ පැමිණියේ දුක් නාසන්න
අන්නායේ මාම නීවාරේ හැකිවිය මිදෙන්නට බව රැඳේ සංසාරේ. පින්වත්නි, ඔබ මම පිහිට කොට ඇති උතුම් ගෞතම බුදු සසුනේ අරහත් ඵල ලැබූ උතුම් රහතන් වහන්සේ රහත් මෙහෙණිය යසෝදරා ගුණ මහිමෙන් බිදක් අප දෙදෙනා කවියෙන් දේශනා කළේ. මේ දේශනාව තුරා පුංචි වැරදි අඩිපාඩු බොහෝමයක් ඇති. එසේ වේනම් ඔබ ඒ සමග ගැටෙන්න එපා. අපේ අඩුපාඩුවක් නිසා අපේ සිත සුවපත් වෙන්නේ බුදුබණ නිසා. ඇසූ බුදුබණ නිසා ඔබට නිවනම අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පන්සිල් සමාදන් වී කාවේ බණ ඇසුබණ පද ඔබේ හදවත සැනසුවා. සැනසුණු හදවතින් ඔබ පෙන් පිරවුවා. පින්වතුනේ ඔබට නිවනම අත් වේවා. පින්වතුනේ ඔබට නිවනම අත් වේවා. පිරුණු හදවතින් බුදු ගුණ ගායුවා. දිරනාමේ කය මනකට යෙදුවා. දිරනාමේ කය පිනකට යෙදුවා. සත වෙත පැමිණෙන දුක් දුරු වේවා. බුදු ගුණ මහිමය ලොව පැතිරේවා. බුදු ගුණ මහිමය ලොව පැතිරේවා. වාසනාවන්ත අම්මේ තාත්තා උතුම් බුදු පියාණන් වහන්සේගේ ගිහි කල පතිනිය බිරිඳ යශෝදරා දේවියගේ ගුණ මහිමෙන් බිඳක් අප දෙදෙනා දේශනා කරන්නට යෙදුණා. මේ දේශනාව තුළ අපේ හාමුදුරුවෝ මතක් කළා වගේ වැරදි අඩුපාඩු බොහෝ තියෙන්නේ නැති. ඒ වුණාට ඒ සමග ඔබ ගැටෙන්න එපා. මොකද මේ කවි බණ මම මේ හාමුදුරුවන් වහන්සේ සමග එකතු වෙලා මේ කියන දෙවන වතාව. ඒ නිසාවෙන් ඔබ ඒ සමග ගැටෙන්නට ඒ ගැන හිතලා තැවුල් කරගන්නට එපා. ඒ අපේ යම්කිසි අඩුපාඩුවක් වන නිසාවෙන්. පින්වතුනි, අපේ ගෞරවනීය සෝර්ථ හාමුදුරන් වහන්සේ මුලින් මතක් කරන්න යෙදුණා. සුමේද තාපසයාණන් වහන්සේ තමන් වහන්සේගේ අඳුන් දිවිසම එළලා දීපංකර බුදුරජාණන් වහන්සේට වඩින්න බිම වැතිරිලා ඒ අවස්ථාවේදී ප්‍රකාශය කරද්දී ඒ වෙච්ච සිද්ධිය මුන්වහන්සේ මතක් කරන්න යෙදුණා. ඒ අවස්ථාවේදී පින්වතුනි අපිට දැනගන්න එක්තරා කාරණාවක් තියෙනවා. මොකක්ද? ඔබ හිතන්න, ඔබ මේ ලෝකේ ජීවත් වන කාලයේදී ඔබ යමකට ආස කරනවා. ඒ ආස කරන දේ අමෘතය වෙන්න පුළුවන්. නොමැරී ඉන්නට ගන්න බෙහෙත වෙන්න පුළුවන්. අන්නේ අමෘතය
ඔබට කෙනෙක් දෙනවා කිව්වොත් ඔබ ඒ දේ ගන්නවා. එහෙම නැත්නම් රජකමක් ලබා දෙනවා කිව්වොත් ඔබ ඒ දේ ගන්නවා. අන්න ඒ වගේ කාරණාවක්. ඒ වගේම තමයි අමුත්තේ ලබා ගත්තා. කවදාක හරි මැරෙනවා කියලා හිතන්නේ. ඒත් නොමැරෙන්නට බෙහෙතක් දෙනවා කිව්වොත් අමෘතය නොවුනට උතුම් නිර්වාණය කියලා කියන්නේ අමෘතය වගේ නෙමෙයි. අමෘතයට වඩා බල සම්පන්නයි. අමෘතය කියලා දෙයක් සැබෑවින් නැහැ. උතුම් වූ නිර්වාණයයි අමෘතය. අන්න ඒ නිසා බලන්න පින්වතුනි මේ සුමේද තාපසයන්න් වහන්සේට මේ අමෘතය තනියෙන් පානය කරන්නට අවස්ථාව තියෙද්දී උන්වහන්සේ තමන්ගේ අතටපත් වෙච්ච නිවන හැර දැම්මේ ලෝ සතුනට අනුකම්පාවෙන්. අන්නේ අනුකම්පාවෙන් ඒ තමන් අතටපත් වුණු නිවන හැර දැම්මා වූ බෝසතාණන් වහන්සේගේ සසර ගමනේ පරිචාරිකාව ගැනයි මේ දේශනා අපි දේශනා කරන්නට යෙදුනේ. දුක් කඳුළු හෙළමින් නොනිමි සසරේ යන අප සැමට මින්මතු උපදින භවයන්හිදී මෙවැනි විපත් නොමවි අපගේ දරුවන් සහ සියලු දෙනාට මේ ඇසු බණ පදයෙන් යහපතක් වේවා කියලා අපි එක හිතින් ප්‍රාර්ථනා කරනවා. කඳුලැලි පෙර පෙරා සසරේ දුක් විඳ නොයෙකුත් දෙනා ගැන නොකියා පුළුවන්ද ඒ හැම දෙනා වෙත මතු සැප තාක් කැන්ද සුවපත් කෙරේවා හැම හද මකරන්ද ගේ දොර තානා සැපවත් බව ඇති වේවා දරුණට තිබෙන අගයකම් නැති වේවා හැමදාකටම යසෙසුරින් සපිරේවා දින දින ඔබට ජයමාවත එළි වේවා ඔබ වෙත තිබෙන ලෙඩ රෝගද දුරු වේවා අබ ඇටයක දුකාරදරයක් නොම වේවා දඹරන් මුතු මැණික් සම්පත් ඉතිරේවා දින දින ඔබට ජයමාවත හෙළි වේවා. පින්වතුනි මේ දේශනාව ආරම්භ වන්නට මත්තේ අපව පිළිගැනීම කළ ඒ දියණිය විරිඳුවේ දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින්කමට ආරාධනා කළා. ඒ වගේම ගාථාවෙන් අපි දෙවියන්ට ආරාධනා කළා. දැන් මේ ස්ථානයට යම්කිසි දෙවි දේවතාවුන් වහන්සේලා වැඩම කරලා ඇති. අපේ යුතුයකමක් තියෙනවා ඒ වැඩම කළා වූ දේවි දේවතාවුන් වහන්සේලාට සියලුම දානයන් පරදවා ජය ගන්නා වූ තුන් වූ ධර්ම දාණය සිද්ධ කරලා ලබාගත්තා වූ ආනිසංසයන් අනුමෝදන් කිරීමට ඒ නිසා අපි සියලුම දේවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම
විරිඳු බණෙන් අවසර ගැනීම සිදු කළ සිටු සඳනි සත්මිනී දියණියට වගේම මේ පින්කමට සහ සම්බන්ධ වන්නා වූ ලොකු කුඩා ඔබ හැම දිනාටමත් ඒ වාගේම ඒ විරිඳුව එහෙමත් නැත්නම් ඒ විරිඳු බණ පද රචනය කළ SJBP බාන්දුල ප්‍රදීප් මහත්මයා සහ ඩී සුවිනීතා ඒ ගුරුතුමිය ඇතුළු කොට ගත්තා වූ ඒ හැම දිනාටත් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණ ආරක්ෂාව නිතින් ළඟා වේවා. දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ආශිර්වාදය නිතින් ඔබටත් මටත් අප කාටත් මේ ගමටත් මේ විහාරස්ථානයටත් ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් නිතින් ඇති වේවා. දෙවි දේවතාවුන් වහන්සේලා ප්‍රාර්ථනා කරන්නා වූ තුන් බෝධියකින් නිවනින් සැනසෙල්ල සාක්ෂාත් කර ගනිත්වා කියලා අපි දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. ඒ වාගේම මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් පොළවේ නිගතව මේ පරලෝකීය හැම දිනාටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාම දුකකණන්ගෙන් අත මිදේවා. සැපකණන්ගේ සැප වඩා වින්දනය කරගෙන උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගනිත්වා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනාටම නිවන් අවබෝධ ප්‍රාර්ථනා කරමින් අපි දෙදෙනා කවි බණ නිමා කරනවා. සතර වාරම් දෙවියන් රට රැක ගන්න සතර ආතින් සාසුනත් නීති රකින්න මේ පින් දෙන්නේ ඔබටත් නීති රැකෙන්න මේ පින් බලෙන් නිවනින් ඔබ නිවෙන්න මේ පින් බලෙන් නිවනින් ඔබ නිවෙන්න මියගිය සියලුම දෙන මේ පින් ලැබ ගන්න ලැබගෙන ඔබත් ඔබේ දුක්ගිනි නිවන්න සංසාරයේ මේ දුක්ගිනි නොගන්න පින් දෙමු ඔබට සැනසීමක් ලබන්න පින් දෙමු ඔබට සැනසීමක් ලබන්න සසල මිනිස් සේත් තුල මාත් පෙරේලා එවන් මිනිස් සේත් සුමාගට හැරේලා ධම්මමාවෙන් නාශාසෙදේලා සුවපත් වේවා මෙත් මල් පෙපේලා සුවපත් වේවා මෙත් මල් පෙපේලා සුවපත් වේවා මෙත් මල් පෙපේලා. පින්වතුනි ඔබ විහාරස්ථානයේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේටත් සිද්ධ කළා වූ පින්කමේ ආනිසංසයන් හේතුපකාර වීමෙන් නිදුක් නිරෝගී චිරජීවන කායික මානසික සැනසෙල්ල උදා වෙනවා. උන්වහන්සේට තව চিරාත් කාලයක් දුකින් නිරෝගීව සම්බුද්ධ ශාසනයේ වැඩ වඩන්නට ඔබට නිතතින් අවවාද අනුශාසනා ලබා දෙන්නට මේ පින් හේතු වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින්
උතුම් නිවනින් සැනසෙල්ල පිණිසම උන්වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. කරමින් සාසුනාම්බර සාදහම් ආලෝක මේ පින් බිමේ දැහැමින් වෙහරනසේක සුපසන් ගුණෙන් පිරිසඳ වැනි පුතාක නායමි පුද මේ හද මල් පුද මින්නේක නායමි පුද මේ හද මල් සඳලියට මුදු සිසිලසගෙන එන වෙසගේ ශ්‍රියාව සිල් සුවඳට ලංගුණු සිත නසන සමිදුගේ දයා සත් පියුමන් පාතබමින් රැවුදුන් නෙඩිතරනියා සිල් සුවඳින් ලුම්බිනියම එළිය වුණායේ වෙලා වෙසගේ සිරි බැබළුණා බෝසත් නුපතක් වුණා වෙසගේ සිරි බැබළුණා බෝසත් නුපතක් වුණා විටක මලක් වගේ සිසිල විටක සිංහ වෙස් ගන්නා ඔබ වහන්සේ සිටින තැනක බියක් සැකක් නොම දැනුණා පියෙක් වගේ අප රකිමින් බොහෝ කලක් වැඩ ඉන්නා නම කියන්න අවසර මට අපේ නායක හිමි සමිදා නම කියන්න අවසර සැරදේවා හිමි සඳ නම කියන්න අවසර සැරදේවා හිමි සඳ කෙහෙල්ලල්ල ගම හිමිගේ සරණ තිස්ස නම හිමිගේ නමට අනුව සරණ වෙමි අප රකිමින් වැඩ ඉන්නේ හොඳට තමයි තන දුන්නේ නරක නිතර පිටු දැක්කේ දොහොත් මුදුන් දී වඳිමින් මේ මොහොතේ පිළිගන්නේ වඳිමින් දන බිම තබා පිළිගමු මැති මල් පුදා වඳිමින් දන බිම තබා පිළිගමු බැති මල් පුදා නිරතුරුවම පන්සල් බිම සිල් සුවඳින් රැකීලා කවි බණ සවනින් නසන්න ආය පින් ලබාලා සියලු දෙනා පිළිගන්නෙමි මේ මං හිස නවාලා කවි බණ හට සවන් යොමමු සාදුකාර කියාලා සාදු සාදු කිය කියා සවන් යොමමු සෑම දෙනා සාදු සාදු කිය කියා සවන් යොමමු හැම දෙනා සතර කොනේ සිව් පැත්තේ බලනා සිව් නෙත් විහිදා නිතර වදින ගම්පියසේ බාරයි ගම රැකිනිරිඳා කතර ගමේ කිරි වෙහෙරේ අනුහස් දිව නෙත් පහදා වඩිනු මැනවි උඩුගුවනි සතර වරම් දෙව් රජිද දෙවියනි පැමිණෙන්න මේ පින් අරගන්න දෙවියනි පැමිණෙන්න මේ පින් අරගන්න වැව් පිටියේ වැව් පැම්මේ ගොවිතැන් නිති සරු කරන හරක බාන හේමන කුඹුර රකිමින් නිති සෙත සදන ගම්වැසියන් රැක ගනිමින් අප බාරව නිති සිටින බණ අහන්න දැන් වඩින්න ගම්නායක දෙව්තු දෙවියනි පැමිණෙන්න මේ පින් අරගන්න දෙවියනි පැමිණෙන්න මේ පින් අරගන්න සිහිලල් නෙළුම් මල් සුවඳයි මේ පිම්බිම එළිය කළේ මා කොළ සුසීල හිමියන් වඩින වෙලේ අපේ ගම් පින්වත් සමිඳුනේ බෙදනට දහම් සුවේ අමාගුනේ ඇරයුම් කරන්නේ මි සමිදේ සාදුකාර කියාමෙස් කවි බණ පවසන්න ඇරයුම පිළිගන්න කවි බණ පවසන්න
ඇරයුම පිළිගන්න වෙසක් සඳේ රැස් දහරා කවියෙන් සරසන්න සෝරත අපේ පොඩි සාදුයි වැඩියේ දැන් ඔන්න පින්වත් කහ සිවුර දරන්න අපේ ගම රැක ගන්න ඇරයුම හිමියනි ඔබ හට කවි මල් පවදින්න කවි බණ පවසන්න ඇරයුම පිළිගන්න කවි බණ පවසන්න ඇරයුම පිළිගන්න කවි බණ පවසන්න ඇරයුම පිළිගන්න සම්බුදු දහමයි හෙළ